කරන්නට ඉතින් සූදානම් විස්තර විචාර ප්‍රති දිශාවෙන් පන්දු යොමු කරන්නට එවර ඉත්තාම හොඳ පන්දුවක් යොමු කළේ ඉත්තාම හොඳ පන්දුවක් යොමු කළේ පුරබල කඩුවක් නංගුරම් බදින පීතිකරුවා ධනුෂ්ක සම්පත්ව දවාකට සමත්වී තිබෙනවා මේ පන්දු යවන්න බලන්න හනන් ඔහුගේ පිත්තෙන් තමන්ගේ කණ්ඩායම හයේ පාර තුන සමග විශාල ලකුණු පුරුවක් නිර්මාණය කළේ මේ පන්දු යවන්න හැටි කඩේ ජාසිර් ඒ වගේම තමන්ගේ නායකතුමා තම වෙත ප්‍රවරා තිබෙන රාජකාරිය දේවකාර්යයක සලකා ප්‍රථම පන්දුවාරයේ ක්‍රියාත්මක සෝදාන වුණා කෙසේ වෙත කුරුපුස්සා වන්දේ සිට පන්දුවාරය යොමු කළ ජාසිර් ඔව් හනන් එවර තවත් අභියෝගයක් ලබා දී තිබෙනවා මේ පන්දු යවන්න ජාසිර්ට මේ පන්දුවාරය තුල තවත් කඩුල්ලක් ලබා ගත්තා නම් අසන්ද ලැපයිසෙතම් තිසර දේශාන්ව ලබා ගත්තා නම් රුපියල් දසදහස් මුදලක් ලබා දෙන වගේ කුලිමිව කරන ප්‍රදේශයට ෆයිසර් ට්‍රාන්ස්පෝර්ට් අධිපති ෆයිසර් මහත්මයා ප්‍රකාශ කර තිබෙනවා හනන් ක්‍රිකට් ක්‍රීඩාව මේ දෙන් උණුසුම් වී තිබෙනවා ප්‍රියතරක දරබන්නනේ අපි බලා සිටිමු නැවත සෝදානම් ජාසිර් තිසර දේශාන් ඉදිරියේ පන්දු යොමු කරටයි සෝදානම් වන්නේ මේ වන විට 2000කට අධික සංඛ්‍යාවක් මොහොනපත හරහා මේ තරගමාලාව නරඹමින් සිටිනවා නැවත සෝදානම් ජාසිර් උසතින් පන්දියවන රයිට් මොහොද විකට් ආකාරයෙන් එවර පාර කළ කරනවා පන්දුවේදී යන්නේ 400 ආසන්නව එවර සුරකිව පන්දු රැකගෙන ආකාර දක්වනවා රිෂාඩ් ප්‍රියතරක දරබන්නේදී පන්දුව දක්ෂ ලෙස නැවතත් ජසීර් ප්‍රධාන පිරිසුරු පසු කරමින් ඒ කඩුල්ලවේදී යනවා එලෙසින් පොරදුරු සුපර් ෆැෂන් කණ්ඩායමේ දෙවන කඩුල්ලයි එලෙසින් දවි යන්නේ දෙවන කඩුල්ල සුල්ෆි මං හිතන්නේ කුඩුසුම් වෙනවා හනන් එන රුපියල් දහස් මුදලකට හිමිකම් කියනවා දැන් ජාසිර් මාසිතන්නේ මේ වේලාව වෙන විට රුපියල් දහස් මුදල කාර්යාලයට ලැබෙවි වයිසර් මහත්මයා ලබා දෙන රුපියල් දහස් මුදල ජාසිර්ට ලබා දෙවි කියලා සිතනවා මොකද ජාසිර්ගේ මේ පන්දුවාලය තුල ප්‍රථම කඩුල්ල අහිමි වෙනවා සමගම ඔහු මාකට ප්‍රකාශ කළ ජංගම දුරකථන